ගැටලුවක් රුධිර වහනය තියෙනවා නම් ගොඩාක් කැටි වශයෙන් යනවා නම් ගොඩාක් ආර්ථව රුධිරය පිට වෙනවා නම් දින 5කටත් එහා එතනදී යම්කිසි ප්‍රතිකාරයකට යොමු වෙන්න ඕනේ ගර්භාෂයගත ගෙඩි හැම තියෙන්න පුළුවන්. අපේ ඇඟ එන්න තරබාරු වෙන්නම සමහර විටක PCOS වගේ තත්ත්ව ඇති කරන්නට පුළුවන් වෙනවා. ඉන්සියුලින් රෙසිස්ටන්සිස් කියන තත්ත්ව. අපි ආයුර්වේදයේ ගන්න මේක කපජ රෝගයක් විදිහට. ඉතින් එතනදී ආර්ථව රුධිරය ගොඩක් සෙවල සහිතයි. ඝනකම නූල් ඇදෙන සෙම මිශ්‍රිතයි. ගොඩාක් දෙනෙක් ආහාරය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. මොකද ආර්ථව දිනේදී ආහාරය වගේම ස්නානය කියන එකත් ඉතාමත් නරක දෙයක්. ස්නානය හිස තෙමුවහම සීතල වතුරෙන් ආර්ථවය නතර වෙනවා. ආර්ථව වේදනාවක් තියෙන කාන්තාවක් කියලා අපි හිතමු. තද බල වේදනාවක් තියෙනවා. ඒතර ටිකක් කැඳ ටිකක් සුප් එකක් බිව්වහම සූදුරු ටිකක් කබලේ බැදලා සූදුරු ටිකක් තම්බල වතුර ටිකක් බිව්වහම ඒ කාන්තාවට වේදනාව අඩු වෙලා යන්න පුළුවන්.